chocolate හතර මගේ ලංකාවේ තියෙන්නේ පොල් ටොෆි strawberry මේක තමයි hazelnut ඔක්කොම එකපාරට ආපු නිසා දැන් නිකන් අවුල් වගේ. Hey guys, welcome back to Rachel's Diaries. ඉතින් කාලයකට පස්සේ මම හිතන්නේ මාස දෙකකට පස්සේ තමයි ඔන්න බ්ලොග් එකක් ගේන්නේ. කොහොමද ඔයාලා සතුටින් පරිස්සමෙන් හැමෝම ඉන්නව නේද? ඉතින් කාලයකට පස්සේ ඔන්න බ්ලොග් එකක්. ඉතින් කොහොත් යන්නේ නැහැ. අද මම මෙතන ඉඳන් කරන ෆුඩ් රිවිව් එක නෙමෙයි මම පොඩි කෑම් වගේ try කරනවා. Guess what? නෑ ඔයගොල්ලෝ දන්නවා thumbnail එක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මම අද try කරන්න යනවා කාලයක් trending ගියපු මේක දැක්ක ලංකාවේ ගොඩක් අය try කරලා තිබුණා. හැමෝම වගේ ලංකාවේ try කරපු කාලයක් trending ගිය chocolate එකක්. මේක තමයි මේක ඇත්තටම මම දැක්ක ඒ කාලේ viral ගියා. හැබැයි මෙහි ඒක තිබුණේ නැහැ. chocolate එක තිබුණේ නැහැ. මෙහි කොහොමද ඔරිජිනල් එක නැහැ. මම දන්න තරමින් මේ දින ඔරිජිනල් එක නෙමෙයි. මේකත් ඩුබායි chocolate එකක්. මට කියුණානේ. හරිද? හැබැයි ඔයගොල්ලෝ ඔක්කොම try කරලා එක જાතියක්. හැබැයි මෙහි flavors 4කින් තියෙනවා. හරි. මොකද්ද කියන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඔයගොල්ලෝ දන්නේ නැති. කාලයක් trending ගියා. මෙන්න මේ ඩුබායි chocolate එක. මේක අර pistachio cream and kadaif I don't know හිතන්නේ මම දන්නේ වචනේ. ඉතින් kadaif එන්නෝනේ ඩුබායි වල ඩුබායි chocolate කියන collection එකේ chocolate යන්නේ. ඉතින් finally New Zealand වල මට හම්බුණා ඩුබායි chocolate එක. මම දැන් දෙක තුනකදීම බැලුවා හම්බුනේ නැහැ. finally ඔන්න මෙහෙට ඇවිල්ලා තියෙනවා ඩුබායි chocolate එක. හරිද? මේකනේ හැමෝම කන්නේ. ඒ වගේම තව flavors 3ක් තියෙනවා මෙහි. අතර මෙහි මාරම ලස්සනට packing එක තියෙනවා. මම ආසයි මේ පාට ලස්සනට තියෙනවා. කන්න හිතෙන විදිහට ලස්සනට තියලා තියෙනවා ඒක. අනිත් flavors 3 guess කරන්න පුළුවන් ඔයාලට. හරිද? මේක දැන් හැමෝම දන්නානේ. තව flavors 3ක් තියෙනවා. හරි. ඒ 3 තමයි guess කරන්න බලන්න. මෙන්න මේ 3. හරිද? ඔයාලට පේනවා ඇති. මෙන්න මේ 3 තමයි අනිත් flavors 3. The Taste of Dubai කියලා තමයි මේ 4ම යන්නේ. The Taste of Dubai කියලා. final New Zealand වල තියෙනවා Dubai chocolate එක. ඔය New Zealand වල Dubai chocolate එක try කරේ නැත්නම් ඕගන්න පුළුවන් pack and save කියන්නේ grocery shop එකේ තියෙන අන්න ඒකෙන් ඕගලන්ට පුළුවන් try කරලා බලන්න. මේ දවස්වල මම හිතන්නේ low price sale එකකුත් යනවා ඒකට. මේ දෙන්නේ Dubai chocolate 4 මගේ. මම මේක try කරන්න ඉවසිලා නැහැ. මම හිතුවා ඕගලන්ට එක්ක මේක try කරලා මම ඕගලන්ට එක්කම rate එක දෙනවා කියලා මේකට. හරි අපි බලමු flavors 4 මොනවද තියෙන්නේ කියලා. first දම්පාට flavour එක. දම්පාට flavour ගන්න මේ දම්පාට එක. මේක තමයි the Taste of Dubai milk chocolate filled with coconut cream and kadaif right? Is it? කොහේ මේක coconut cream එක. coconut cream sounds good. අපි බලමු. then මට තියෙනවා මම try කරනවා මෙන්න මේක තමයි strawberry cream එක. මේක මම හිතනවා රහයි කියලා. the blue one මේක hazelnut cream එක. okay, hazelnut. And then I have the pistachio one. හරි. මුලින්ම trend එකේ මේකනේ. අපි මේක try කරලා ඉන්නවා. anyways මේක මම හිතන්නේ ඔරිජිනල් ඩුබායි chocolate එක නෙමෙයි. but by the way මේක ඩුබායි chocolate තමයි. let's try. ඉතින් try කරන්න කලින් මම ගෙනා water. වතුර ටිකක් ගෙනා. මොකද
අපි try කරන එක මම එක දිගට එකපාර try කරන්න බෑ. ඒක taste ඔක්කොම mix වෙනවා වගේ scene එකක් යනවනේ. හරිද? දැන් මේ try කරමු. try කරන්න කලින් මම ඔයගලන්ට දෙයක් කියන්නද? මෙහෙමයි. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මගේ ඉස්සරහ තව videos එන්න තියෙනවා. මම videos දානවා. මම ආයි YouTube එකට එනවා. අනිත් එක මගේ social media මම follow කරලා තියාගන්න. Instagram, TikTok මම follow කරන්න. ඒ වගේම තමයි ඕගොල්ලෝ අහලා තියෙනවනේ ඉස්කෝල ගැන කියන නිව්සීලන්ඩ් වල එතකොට Q&A කරන්න මම ඒවා කරන්න. ඕගොල්ලෝ මට කමෙන්ට් වල දාන්න ඕගොල්ලන්ට මොනවාද මගෙන් තව ඉස්සරහට බලාපොරොත්තු වෙන vlogs කියලා මම අනිවාර්යෙන් එතකොට ඒවා හා සම්බන්ධව වීඩියෝස් කරන්න. අනිවාර්යෙන් දාන්න කමෙන්ට් එකක් ඔයාලා මොනවාද ඉස්සරහට මගෙන් බලාපොරොත්තු වෙන vlogs කියලා. මොකක්ද ඔයගොල්ලෝ කියන try කරන්න කියලා. ෆස්ට් මේ try කරමු ඔරිජිනල් කියන්නේ පිස්තාෂියෝ එක. Oh, let's try this one. Okay. බලමු. මේක තමයි කන්න යන්නේ. මේ කරලා බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. මේක අපිට උනේ ඩොලර් 5යි ගාණක් වගේ තමයි. 5යි ගාණක්. ඒ කියන්නේ ලංකාවේ මම දාන්නම් මෙතනින් කීයද කියලා. ඕ මෙන්න තියෙනවා චොක්ලට් එක. හරිද? බලමු. මේක කැඩුවම පිස්තාචියෝ වගේ තනකොළ වගේ යන්නේ. බලමු. එකපාරින් කැඩලාමයි. එහෙම කැඩුන්නේ. try කරමු මේක. මට මින්ට් සුවඳක් එන්නේ. try කරලා බලමු කොහොමද කියලා. හරිද? රහයි. ඇත්තටම රහයි. ඒක ඔරිජිනල් නෙමෙයි වුණාට මම රහයි. මේක මම කා ගන්න බැරි වෙනවා. හැබැයි ඕගොල්ලෝ කාලා තියෙනවා කියන ඔරිජිනල් එක රහයිද නැද්ද කියලා. මේකේ මුන්ට රහක් තියෙනවා. chocolate එක පැරහ වැඩි මරනම් sugar කට් කරලා ඉන්නේ ගොඩක් මම දන්නේ ඔරිජිනල් එක රහද මොකද්ද කියලා. මේක අමුතු රහක් තියෙනවා. අපි ස්ට්‍රෝබෙරි එක try කරලා බලමු. strawberry එක don't mind මං ඊපට සුවඳ බලනවා ඉතින්. මට ඔක්කොම එකම රහ කියලා හිතෙනවා. බලමු කාලා මන් දන්නේ. Okay, let's see.
තව කෑල්ලක් කාලා බලන්න ඕනේ මේකේ මට රහ කියන්න බෑ තේරෙන්නේ නැහැ තාම අවුනශේ මෙතනලා තියෙන්නේ මොකක්ද ඔයගොල්ලෝ කියන්නේ මම try කරන්න කියලා coconut cream ද hazelnut pink and purple එකටනේ වගේනේ යන්නේ මම purple එක අන්තිමට කාලා hazelnut එක දැන් කන්නන්නේ මට හැබැයි to be honest මට මේක කන්න හිතෙන්නේ නැහැ ooh මේකේ to be honest මගේ ඇත්තම කිව්වොත් මේකේ එන්නේ ඔක්කොම එකම චොක්ලට් රහ මම ඔක්කොම එන්නේ එකම සුවඳ ඔක්කොම එන්නේ චොක්ලට් එකම සේන පිස්තාචියෝ කියලා වෙනම සුවඳක් මේ ස්ට්‍රෝබෙරි කියලා වෙනම සුවඳක් කොකොනට් වෙනම සුවඳක් එහෙම එන්නේ නැහැ එකම සුවඳ එන්නේ කවන්නේ මේක කරලා බලමු මේක කරන්නේ යන්නේ ඕ coconut ooh coconut එක ලස්සනයි but set නෑ ලංකාවේ තියෙන්නේ පොල් ටොෆි රහ තමයි ඉන්නේ මේකේ ලංකාවේ තියෙන මේ මට එච්චරම සෙට් උන්නේ නෑ නිකන් මට සෙට් උනේ නැත්තේ coconut එක අපි දැන් හරිම hazelnut එකත් මට හිතෙන්නේ coconut එක වගේම තමයි මොකද මට තේරෙන creamy ගතියක් තියෙනවා කියලා පිස්තාචියෝ එක වෙන්න ඕන එක hazelnut එකකින් නේ කවන්නේ ඉතින් ඇලෙනවත් try කරන්න යන්නේ of course hazelnut රහයි මගේ ටොප් තියෙන්නේ මෙන්න මේ දෙක අතිම රහයි මේ දෙක ස්ට්‍රෝබෙරි එක ගැන එච්චරම දෙයක් නැහැ නේද මේ තමයි දැන් තියෙන්න ඕනේ එකයි දෙකයි ස්පේස් වන්නේ කොකනට් එක so තමයි මම කියන්නේ ඩුබායි චොක්ලට් කියන මොකද මේක ඔරිජිනල් ඩුබායි චොක්ලට් නෙමෙයි හැබැයි මේක යම් තාක්කුවට අමුතුම වෙනස්ම රසයක් තියෙනවා ඉතින් මේ වීඩියෝ ගන්න ඉවර වෙනවා තව ඉස්සරහ vlogs එන්න තියෙනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එක දාන්න ඔයගොල්ලෝ මොන වගේ vlogs ඉස්සරහට මගෙන් බලාපොරොත්තු වෙන්න කියලා ඒ වගේම මගේ YouTube channel අනිවාර්යෙන් subscribe කරන්න ඒක දිගට දැන් videos දානවා මම YouTube එකේ ඉන්න මාව social media අනිත් platform වල මාව follow කරන්න එමෙ තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම් එතකම් පරිස්සම සතුටින් ඉන්න ඕනේ එහෙනම් hope you guys enjoy this video එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු